අතුකම් මුල් හිනහි කියන නුඹලං වී මට හිඟි කරන හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා තනියෙන් හිත සොයන රෑම සඳ අස්සෙන් තරුවෙකි බින්ද හිමි වෙන්නම් නුඹගේ අද සර Hello guys, welcome back to my YouTube channel. I hope you're all feeling happy and sparkling today. ඉතින් මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මම උපේජා. ඔයාලත් මගේ channel එකට හරියට එකතු කරගන්න. ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ unboxing video එකක්. එහෙනම් අපි යමු මගේ order එකේ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් මම ඔයාලට මගේ products ටික පෙන්නන ගමන් මේ සයිඩ් දෙකෙන් එකක මම ඒ ප්‍රොඩක්ට් එකේ ෆොටෝ එකක් ඔයාලට දාන්නම් ස්ක්‍රීන් එකෙන්. ඒ වගේම මම ඒකේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. එතකොට ඔයාලට තෝරන්න ගන්න පුළුවන් නිසා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ ඕඩර් එක ඔන්න පැකේජ් එකකට තමයි ඇවිත් තියෙන්නේ. එහෙනම් අපි කරලා බලමු මොනවද කියලා. තව එකක් ඉතින් මේ දෙක ශ්‍රීන් එකෙන් හැබැයි මගේ තව ඕඩර් එකකිනුත් බඩු වගේක් දැම්මා. ඒකේ අපේ ගෙදර හැමෝටම ඕනේ බඩු වගේක් දැම්ම නිසා මගේ ටික මම වෙනම තියාගෙන හිටියා මේ වීඩියෝ එකේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මම මේක කඩන්න කලින් ඒ ටික ඔයාලට පෙන්නලා ඉන්නම්. ඉතින් ඔන්න මුලින්ම තියනවා මෙන්න මේක. මේක මම ග්ලාසස් දාන්න ගත්තානේ. ඉතින් මගේ ග්ලාසස් දෙක දාගන්න කේස් එකක් තමයි මේක. ඉතින් මම කොහේ හරි යනකොට අරන් යන ග්ලාසස් දෙක තමයි මේකේ දාලා අරන් යන්නේ. මොකද මට එතනින් හම්බුනේ කළු පාට ග්ලාසස් කේස් එකක්. ඉතින් ඒක ටිකක් කැත වගේ කැත නැහැ. ඒ වුණාට මේක තරම් ලස්සන නැති නිසා තමයි මම මේක අරගත්තේ. ඊට පස්සේ තියෙන්නේ ජුවලරිස් වගේක්. මගේ ළඟ ඉයරින්ග්ස් දෙකක් තියෙනවා. හැබැයි ඒක මට දාලා පෙන්නන්න විදිහක් නැහැ. මගේ මේ ඉයරින්ග්ස් දෙක මම දාන් ඉන්න නිසා ඉතින් මම ඒක ඔයාලට නිකන් පෙන්නන්නම්. ඉතින් මේ ජුවලරිස් ටික කියන්නේ ඉයරින්ග්ස් ටිකයි මම ඊළඟට ඔයාලට පෙන්නන වලලු සෙට් එකයි ඔක්කොම ගත්තේ. මගේ අර චෙරි ඇඳුමක් තියෙනවානේ බ්ලවුස් එකක්. ඉතින් ඒකට අඳින්න තමයි මේ ඔක්කොම ගත්තේ. ඒකට අඳින්න නෙමෙයි ඒකත් එක දාන්න. මේවා ඉතින් මගේ සයිස් එකට ඇඩ්ජස්ට් කරන්න ඕනේ හොඳටම දානකොට. දැන් ඉතින් එහෙම කරන්න ඕනේ. එහෙනම් දැන් අපි යමු ෂීන් නෝඩ් එකට. ඒකේ තමයි ගොඩක් බඩු තියෙන්නේ. මුලින් පොඩි එක කරලා බලමු. මේ පොඩි එක නම් තියෙන්නේ මොකද්ද කියලා මම දන්නවා. හැබැයි මේ මම කල්ලා බලලා නැහැ. මේ ටික මම ගත්තේ රිවර්ස් ෂර්ට් එක හදන්න. ඒක හදනකොට මම වීඩියෝ එකක් කරනවා. ඒක හදන්නේ ඉස්කෝලේ අන්තිම දවසේ. ඉතින් ඒක හදනකොට මම වීඩියෝ එකක් ගන්න. එදාට අපිට වීඩියෝ කරන්න පුළුවන් කියලා ඒවල තිබුණා. ඉතින් ඒක නිසා මම වීඩියෝ එකක් කරගන්නවා. හරි එහෙනම් දැන් ලොකු එක කඩමු. මුලින්ම තියෙන්නේ මම මැත්ස් ක්ලාස් එකට ගත්ත පොත. මැත්ස් ක්ලාස් එක නම් පටන් ගන්න සති 3ක් විතර වෙනවා දැන්. හැබැයි මේ මට පොතක් හොයාගන්න බැරි වුණා කොට රූල් පොතක්. ඒක නිසා මම ෂීන් එකෙන් ඕඩර් එකක් දැම්මේ. ඊළඟට මෙන්න මේක. ඒකත් මේ අර ලීවර්ස් ෂර්ට් එකේ ඩීටේල්ස් වලට තමයි. ඉතින් ඒක මම ඔයාලට ඉස්සරහ ෂෙයා කරගන්නවා කියලා කිව්වනේ.
ඒක කඩලා බලන්න. මම හිතාගෙන ඉන්නේ මගේ ලිවර් ෂර්ට් එක පින්ක් වලින් කරන්න. ඒක නිසා තමයි මම මේ අර ෆෙදර්ස් ටිකක් පින්ක් වලින්ම ගත්තේ. ඉතින් ඒක ලස්සනට හදන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මගේ හිතේ අයිඩියා එකක් තියෙනවා. ඒක ඉතින් ඔයාලට ඉස්සරහට මම දානවා කියන වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේක එනකන් තමයි මම හිතුවේ බලන් හිටියේ. මේකත් නෙක්ලස් සෙට් එකක්. මේ ටික තියාගෙන මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට දාලාම පෙන්නන්නම්. ඒක කොට දාන්න පුළුවන් නේ. ඒ නිසා අපි යමු ඊළඟට. ඊළඟට මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ්ස්. මේ මම ගත්තේ RS වල ෂෝට් නෝට්ස් ගන්න. ඊළඟට තියෙනවා අපේ අම්මගේ මඩුවකය. එච්චරයි. දැන් එහෙනම් මං කලින් කිව්වා වගේ මගේ නෙක්ලස් ටික මම දාලා පෙන්නන්නම්. මේක තමයි මගේ දැනට පර්සනල් ෆේවරිට්. මේකත් ලස්සනයි. මම අර කලින් කිව්ව එකයි මේකයි තමයි මගේ පර්සනල් ෆේවරිට්. එහෙනම් ඉතින් නෙක්ලස් ටික දැන් ඉවරයි. අහන්නකෝ ඉතින් මම මගේ ඉයරින්ග්ස් දෙකෙන් එකක් ගැලවුවා. මම එහෙනම් දැන් ඔයාලට මේ එකක් දාලා පෙන්නන්නම්. මේක දැන් දාලා බලලා නැත්නම් මට සැරේ සැරේට මතක් කරනවා මේක දාලා බලලා නැහැ කියලා. ඊට පස්සේ වැඩක් කරගන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් දාලා බලමු. හරි එහෙනම් මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් දැන්ම ගිහින් subscribe කරන්න. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. එතකොට හැමෝම පරිස්සමින් ඉන්න. bye.